වෘද්ධක් තිස්සේ ශරීරයේ ඇතිවෙන්නා විස සහිත දේවල්. ඒ කියන්නේ සත්තුන්ගේ දෂ්ට කිරීම මදුරුවත් දෂ්ට කරනවා. ඒ වගේම පණුවෝ, ඒ වගේම සර්පයෝ, ඒ වගේම මීමැස්සෝ, වගේ කලාඳුරුවෝ වගේ සත්තු අපේ ශරීරගත වෙන ශරීරයට විස වෙනවා. එතකොට අපි කන කෑමවල විස වර්ග තියෙනවා. මේවා ශරීරයේ ලේත් එක්ක එකතු වෙලා ශරීරයේ විස සහිත දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ විස නසන්න අවුරුද්දකටම එක වතාවක් කන්න කියලා කියන කෑමක් තමයි මේ තෝරකොළ කියලා කියන්නේ. තෝරකොළ හැදෙන්නේ අවුරුද්දට එක වතාවයි. අවුරුද්දට එක වතාවක් මේ තෝරකොළ මැල්ලුමක් මලවලා කන්න කියලා කියන්නේ ඉස්සර පැරැන්නෝ. අවුරුද්දක් තිස්සේ ශරීරයේ ඇතිවෙනා වූ විස සියල්ලම නසන හින්දා පැරැන්නෝ මේ තෝරකොළ කියන එක මලවලා ගත්තාම කරෝල දාලා අඹ හොද්දක් හදලා ගත්තාම ඒ තරම් රස බොජුනක් අපි කාලා නැහැ. ඒක නිසා දැනටත් අපේ ගම්බිම්වල අවුරුද්දකට සැරයක් මේ හට ගන්නා තෝරකොළ හැම ගෙදරකම හරිම සුවඳින් අපිට මාළු පිණි උයන සුවඳ එනවා. ඒ වගේම හැම ගෙදරකටම ගියපහම තෝරකොළ හදන කාලේ තෝරකොළ මැල්ලුමක් එක බත් ටිකක් කන්න අපිට හම්බ වෙනවා. ඒක නිසා මේ තෝරකොළ කියලා කියන්නේ සෙල්ලම් එකක් නෙමෙයි. ඒක නිසා මේ පණිවිඩය හැම කෙනෙකුටම ෂෙයා කරන්න. තෝරකොළ පුළුවන් නම් අවුරුද්දට එක වතාවක් හරි කන්න තමන්ගේ දුව දරුවන්ගේ ශරීරවල වල තියෙන වැඩිමහලු අයගේ ශරීරවල තියෙන විස නැසෙනවා. ඒත් එක්කම ශරීරයට ප්‍රතිශක්තිකරණය වැඩියෙන් ලැබෙනවා. ලස්සන වෙනවා. එතකොට තියෙන අපි කියන නිදන්ගත රෝග, සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඒ වගේ දේවල් වලට එතකොට හමේ රෝග වලට මේ හැම එකකටම බලපාන දෙයක් තමයි තෝරකොළ ඖෂධය. ඒකින්ද තෝරකොළ ගන්න, තෝරකොළ කන්න අවුරුද්දට එක වතාවක් කෑවත් ඇති. තෝරකොළ කියන්නේ අස්ථි වර්ධනයට, අස්ථි කැඩලා බිඳලා තියෙනවා නම් අස්ථි වර්ධනයට ඉතාමත් ප්‍රබල ලෙස උදව් කරන පලා වර්ගයක් තමයි තෝරකොළ කියන්නේ. ඉතින් මේ පණිවිඩය හැමෝටම ෂෙයා කරන්න.